ඉතින් අපේ කරාතේ වලදී අපි කරාතේ වෙන්න පුළුවන් එහෙම නැත්නම් self defense සම්බන්ධ ක්‍රීඩාවල අපි පාවිච්චි කරනවා ඩෝජු කියන වචනේ. ඩෝජු කියන වචනේ අපි පාවිච්චි කරන්නේ මේ අපි ට්‍රේනින් කරන ස්ථානය දැනුම වර්ධනය කරගන්න අපි ඩෝජු පුහුණු වෙන ස්ථානය තමයි අපි ඩෝජු කියන වචනෙන් අපි හඳුන්වන්නේ. ඒක ඩෝජු කියන වචනේ මේක කොහොමද මේ වචනේ හැදුනේ කියන එක සමහරුන්ට ප්‍රශ්නයක්. ඒක තමයි ඩෝජු කියන්නේ. ඒකට D මේ ඩෝජු කියන වචනේ කොටස් දෙකකට වෙන් කරගන්න පුළුවන්. එකක් තමයි ඩෝ, අනිත් එක තමයි ජෝ. So DO ඒ අකුරු හතර එකතු කරලා ගන්න. ඩෝජු කියන වචනේ ඩෝ කියන්නේ the way, the path කියන අදහස කියන්නේ මාර්ගය කියන අදහස තමයි ඒ සරලව කියපු. මේ ජෝ කියන්නේ the place, ස්ථානය කියන අදහස. මේ දෙක එකතු කරලා තමයි කියන්නේ the way කියන අදහසයි. place කියන the place කියන අදහසයි දෙක එකතු වෙලා. ස්ථානය අපිට මේකට තේරුමක් එනවා. place of the way කියන. ඒක තමයි සරලවම මේ ඩෝජු කියන වචනේ සරල තේරුම. අපි තව වීඩියෝ හම්බ වෙනවා ඔයගලන්ට. සුබ දවසක්.